2020 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුළ 14 වෙනි ගැටලුව මේ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන වෙළඳපොළ යාන්ත්‍රණය කියන ඒකකය තුලින් තරංකාරී වෙළඳපොළක අලෙවි කරන භාණ්ඩයක් සඳහා වෙළඳපොළ ඉල්ලුම් සිතය දීලා තියෙනවා QD සමානයි 180යි ඍණ 2යි P 180යි ඍණ 2යි P වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 65ක් වේ. සමතුලිත මිල රුපියල් 65ක් වේ. නම් පාරිභෝගික අතිරික්තය ගණනය කරන්න. ඉතින් මෙන්න මේ දත්ත දෙක දීලා තියෙනවා මේ ආශ්‍රයෙන් පාරිභෝගික අතිරික්තය ගණනය කරන්නේ අපි රූප සටහනක් ආශ්‍රයෙන් පොඩ්ඩක් පැහැදිලි කරගමු. එහෙම අවශ්‍ය නැහැ අතරම මේක නම්. ඔයාලට පැහැදිලි වෙන්න කරන්නේ. එතකොට ඉල්ලුම් වක්‍රය අපිට දීලා තියෙනවා. ඒක කියනවා මෙන්න මේ කැමති මේ තැනකින් සමතුලිත අවස්ථාවක් ලකුණු කරගන්න සමතුලිත මිල දීලා තියෙනවා 65යි කියලා. අපි දන්නවා පාරිභෝගික අතිරික්තය කියන්නේ මෙන්න මේ සමතුලිත අවස්ථාවට උඩින් තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගණනය කරා නම් හරි. ඒක ගණනය කරන්න අවශ්‍ය දත්ත ටික අපිට හොයාගන්න වෙනවා. එතකොට මෙන්න මේ සමතුලිත අවස්ථාවේ සමතුලිත ප්‍රමාණය ගණනය කරන්න වෙනවා. සමතුලිත අවස්ථාවේ සමතුලිත ප්‍රමාණය කියන්නේ මිල 65 දී ඉල්ලුම් ප්‍රමාණය. ඉතින් මිල 65 දී ඉල්ලුම් ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් ඉල්ලුම් සමීකරණයට දාලා. 180යි ඍණ 2යි P 180යි ඍණ 2 ගුණ කිරීම 65 180යි ඍණ 130යි ඒකක 50යි සමතුලිත ප්‍රමාණය ඒකක 50යි. ඊළඟට අපි ගන්න ඕන මෙන්න මේ ප්‍රමාණය බිඳුවේදී මිල. මෙන්න මෙතන මිල. ප්‍රමාණය බිඳුවේදී මිල. ඒතර ප්‍රමාණය බිඳුවයි මේ ඍණ දෙක ගේනවා මෙහෙට ධන 2යි P 182 බෙදිච්චාම 90යි. හරි. ප්‍රමාණය බිඳුවේදී මිල එනවා 90යි. දැන් තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගණනය කරන්න පාරිභෝගික අතිරික්තය සමානයි 90 අඩු කිරීම 65 90 අඩු කිරීම 65 ගුණ කිරීම 50 බෙදීම 2 90න් 65ක් ගියාම 25යි ගුණ කිරීම 50 බෙදීම 2 50 දෙකට බෙදිච්චාම 25යි 25 සරක් 25 625යි. එතකොට එනවා පාරිභෝගික අතිරික්තය රුපියල් 625කි. නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. රුපියල් 625යි. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. ඉතින් ඔය වගේ සරල ගණනුත් අහලා තියෙනවා.